Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්ක වගේම අද එකතු වෙලා තියෙන්නේ 2026 වෙනුවෙන් මම හදපු bullet journal එක බලන්න. ඔයාලා ඉස්සර වෙලාම ඔයාලට කැමති පොතක් ගන්න ඕනේ. කියන්නේ CR පොතක් හරි, කොටු රූල් පොතක් හරි, රූල් පොතක් හරි මොකක් හරි පොතක් අරගෙන ඔයාලට පුළුවන් පළවෙනි page එක cover page එක විදිහට හදන්න. ඒ කියන්නේ ඔයාලා වර්ෂය ලියලා ඔයාලට කැමති විදිහට ඒක ඩිසයින් කරන්න පුළුවන්. ඔයාලට චිත්‍ර අඳින්න බෑ වගේ හිතනවා නම් ඔයාලට ස්ටිකර්ස් යූස් කරන්න පුළුවන්, print outs අරගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක අතින්ම හදනවා නම් තමයි වඩාත් හොඳ. මොකද එතකොට ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. මේක දකින වාරයක් පාසා ඔයාට ඔයා ගැනම ප්‍රවුඩ් එකක් ඇති වෙනවා. අපි දැන් අපේ 2026 කැලෙන්ඩර් එක ලියා ගන්න ඕන. හැබැයි ඔයාලා ඔයාලගේ විෂන් බෝඩ් එකත් මේ page එකකම අලවන්න plan කරලා තියෙනවා නම් කැලෙන්ඩර් එකට කලින් පිටු දෙකක් විතර ඉඩ තියා ගන්න. අර මම මගේ study table එකේ ඉස්සරහින් wall එකේ අලවන්න නිසා මම ආයේ journal book එකේ ඒක අලවන්නේ නැහැ. දැන් ලියන්න යන්නේ බුලට් ජර්නල් එකේ තියෙන වැදගත්ම පාර්ට් එකක්. මේ තියෙන්නේ අපේ ඩ්‍රීම්ස් ගෝල්ස් ලියන page එක. ඉතින් ඔයාලට 2026 වෙනුවෙන් තියෙන ඩ්‍රීම්ස් මොනවද, ගෝල්ස් මොනවද කියලා මේ page එකේ ලියන්න පුළුවන්. ඉතින් මේ page එක දකින වාරයක් පාසා ඔයාලට ඔයාලවම මොටිවේට් කරගන්න පුළුවන්. දැන් ලියන්න යන්නේ තවත් වැදගත් page එකක් වෙන about me page එක. ඉතින් about me page එක කියන්නේ public දෙයක් නෙවෙයි. මේකට ඔයා ඇත්තටම ඔයා කවුද කියලා තමයි ලියන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ නම, birthday එක, ඊට පස්සේ nickname එකට අමතරව ඔයාගේ favoriteම දේවල්. sport එකක් වෙන්න පුළුවන්, song එකක් වෙන්න පුළුවන්, ඒ වගේම fruits. මේ වගේ ඕන දෙයක් ඔයාට මේ page එකේ add කරන්න පුළුවන්. ඒ වගේම තමයි best friends ලා, ඒ වගේම ඔයාට මේ වෙනකන් ඔයාගේ ජීවිතේ සතුටු වුණ දේවල්, දුක හිතුණු දේවල්, මේ වගේ ඕනම දෙයක් about me page එකේ ලියන්න පුළුවන්. අපේ journal book එකේ තියෙන ප්‍රධානම පිටු ටික අපි හදලා ඉවරයි. දැන් තියෙන්නේ අපේ ජනවාරි month එකට අදාළ cover page එක හදන්න. ඉතින් මෙතනින් එහාට තියෙන්නේ සම්පූර්ණයෙන්ම මාස 12ට අදාළව හදන pages ටික. ඉතින් මාස 12ම එකපාර හදන්න ඕනේ කියලා එකක් නැහැ. මුලින්ම ජනවාරි මාසේ හදලා ඊට පස්සේ ජනවාරි මැද වගේ එනකොට ආයේ පෙබරවාරි මාසේ ටික හදන්න පටන් ගන්න පුළුවන්. ඉතින් ඉස්සර වෙලාම ජනවාරි month එකට අදාළ cover page එක අපි හදාගමු.
ඊළඟට අපි ජනවාරි මාසෙට අදාළ කැලෙන්ඩර් එක ලියා ගන්න ඕන. ඒ වගේම ඔයාලට මේකේ ඉඩ තියාගන්න පුළුවන් වෙනම තැනක බර්ත්ඩේස් වගේ ඩේට්ස් ලියා ගන්න. ඒ වගේම තමයි ඔයාලට මෙතන ඉඳන් තීම් කලර් එකක් යූස් කරන්න කියන්නේ. ජනවාරි මන්ත් එකට මේ කලර් එක මම යූස් කරනවා. ඊට පස්සේ පෙබරවාරි මාසෙට මම මේ කලර් එක යූස් කරනවා කියලා. ඉතින් මම ජනවාරි මන්ත් එකට යූස් කරන තීම් කලර් එක තමයි බ්ලූ කලර් එක. ඊළඟට අපි හදන්න යන්නේ ගෑල් ළමයෙකුට වැදගත්ම පේජ් එකක් වුණ පීරියඩ් ට්‍රැකර් එක. ඉතින් ඔයාලට පුළුවන් මේකේ කැලෙන්ඩර් එක ලියාගෙන පීරියඩ්ස් පටන් ගන්න දවස වෙනම කලයකින් මාක් කරන්න, එන්ඩ් වෙන දවස වෙනම කලයකින්, ඒ වගේම මෙන්න මේ වගේ වැදගත් ඩීටේල්ස් ලියන්න මේ පේජ් එක තියාගන්න පුළුවන්. ඊළඟට අපි හදන්න යන්නේ ස්ටඩි ට්‍රැකර් එක. ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට වැදගත්ම පේජ් එකක් තමයි මේක. ඔයාලට පුළුවන් එකේ ඉඳන් 30ක වෙනකම් මාසේ දින ටික ලියාගෙන ඔයාලා පාඩම් කරන පැය ගානට අදාළව ඒක පාඩම් කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට ඔයාලා පළවෙනිදා පැය දෙකක් පාඩම් කරා නම් පැය දෙක කියලා මාක් කරලා තියෙන තැනට එනකම් ඔයාලගේ තීම් කාලයකින් පාඩම් කරගෙන යන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට මාසේ අන්තිම වෙනකොට බලා ගන්න පුළුවන් ඔයාලගේ ප්‍රගතිය කොහොමද කියලා. දැන් හදන්න යන්නේ වතුර බොන්න හොර අය වෙනුවෙන් තියෙන වෝටර් ට්‍රැකර් එක. ඉතින් ඔයාලට පුළුවන් අපි ස්ටඩි ට්‍රැකර් එකේ හැදුවා වගේම මාසේ දින ටික ලියා ගන්න. ඊට පස්සේ දැන් තියෙනවනේ මිනිස්සෙගේ බරට අනුව මෙන්න මෙච්චරක් අඩුම දවසකට වතුර බොන්න ඕනේ කියලා. ඉතින් මට නම් වතුර බෝතල් 3ක් විතර බිව්වම ඇති. හැබැයි ඉතින් මම ඊට වඩා මාක් කරගන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්නකෝ මම පළවෙනිදා වතුර බෝතල් 2ක් බිව්වයි කියලා. එතකොට මම මේ වතුර බින්දු 2ක් පාට කරගන්නවා. එතකොට දෙවෙනිදා මම වතුර බෝතල් 4ක් 5ක් 6ක් ඒ කියන්නේ 3ට වඩා වැඩියෙන් බිව්වනම් මම 4 වෙනි බිඳුවට එනකම් පාට කරගන්නවා. ඊළඟට හදන්නේ ටීනේජර්ස්ලට, ස්ටුඩන්ට්ස්ලට ලස්සනට ඉන්න නිරෝගී වෙන්න කැමති අය වෙනුවෙන් හදලා තියෙන පේජ් එකක්. මේක සෙල්ෆ් කෙයා පේජ් එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ස්කින් කෙයා කරන්න බලාපොරොත්තු වෙනවා නම් හෙයා කෙයා මේ වගේ ඔයාලා කෙයා කරන්න බලාපොරොත්තු වෙන පාර්ට් එක වෙනුවෙන් වෙනම කොටසක් මේ පේජ් එකේ වෙන් කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට ඔයාලා ස්කින් කෙයා කරනවා කියලා හිතන්න. එතකොට ඒ වෙනුවෙන් ඔයාලා වෙනම කැලෙන්ඩර් එකක් එතන ඇඳ ගන්න ඕන. ඊට පස්සේ ඔයාලා ජනවාරි 1 වෙනිදා ස්කින් කෙයා කළා කියලා හිතන්න. එතකොට ඔයාලා පළවෙනිදාට පොඩි ටික් එකක් දාගන්න ඕන. මේ විදිහට ඔයාලට පුළුවන් මාසේ අවසාන වෙනකොට ඔයාලා ඔයා ගැනම කොච්චර හිතලා තියෙනවද කියලා බලා ගන්න. 2026 වෙනුවෙන් මම හදපු ජර්නල් බුක් එකේ ෆයිනල් අවුට්පුට් එක තමයි මේ තියෙන්නේ. අමතක නොකර subscribe කරලා එකතු වෙන්න. Thank you for watching.